දේව ආශිර්වාද පිරි සුබ දවසක්. දවසේ ශුද්ධ ලියවිලි මෙනෙහි කිරීම. හෙබ්‍රේව් 13 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය. ලත් පමණින් සතුටු වන්න. පුංචි කාලේ ඉඳලම අපි හැමෝටම පුරුද්දක් තියෙනවා. මේ පුරුද්ද තමයි අපි ආස කරන යම් දේවල් එකතු කරන එක. මේ ආසාව චූටි කාලෙන් ආරම්භ වෙලා එන්න මේක වර්ධනය වෙලා මහලු විය දක්වාම මේක වැඩිගෙන යනවා. මෙන්න මේ විදිහට අපි එකතු කරන සමහර දේවල් ඇත්තටම වැඩක් නැති වුණත් ඒ එකතු කරගන්න දේ සමහර අවස්ථාවල අපි තව කෙනෙකුත් එක්ක බෙදා ගන්න බැරි තරම් අපි ඒවට ලොල් වෙනවා. එහෙම නැත්නම් ආසා වෙනවා. මේ විදිහට මේ එකතු කරගන්න කෙරේ අපිට ලෝභකමක් ඇති වෙනවා. අද දවසේ අපිට මඟ පෙන්වන දේ වචනය තුලින් අපිට කතා කරන්නේ ලත් පමණින් සතුටු වෙන්න. ඇයි අපි ලත් පමණින් සතුටු වෙන්නට ඕන? අපිට දෙවියන් වහන්සේ අපත් එක්ක ඉන්න උන්වහන්සේ අපෙන් අහක්ව යන්නේ නැහැ. උන්වහන්සේ අපිව අත්හරින්නේ නැහැ. ඉතින් උන්වහන්සේ අපේ අවශ්‍යතාවයන් සපයා දෙන දෙවියන් වහන්සේ නිසා අපිට මේ ලැබෙන දේ නැත්නම් අපිට මේ තියෙන දේෙන් සතුටු වෙන්නට පුළුවන්. අපිට ලෝභ විදියට, මසුරු විදියට අපිට එක් රැස් කර ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉන්න නිසා ලත් පමණින් සතුටු වීම අපි අපේ ජීවිතේ පුරුදු කරගනිමු. ඔබට ජේසු පීඨයි සුබ දවසක්.